සුබෝදෑසනක් ජෙසුපිටයි සභා පවුල. අද දවස අපි බලන්න යනවා යෙසායා 54 17 වෙනි පදය. නුඹට විරුද්ධව සාදන කිසිම ආයුධයක් සඵල නොවන්නේය. ආමෙන්. උන්වහන්සේ කියනවා අද දවසේ ඔබටත් මටත් අපිට විරුද්ධව සාදන කිසිම ආයුධයක් සඵලවත් වෙන්නේ නැහැ කියලා. ස්වාමින් වහන්සේ මේ කතා කරන්නේ අපේ ජීවිතේ අපිට එන්නා වූ නොයෙක් කරදර පරීක්ෂාවන් ඔබගේ ජීවිතයේ ඔබ මුහුණ දෙන අමාරුකම්. පවුල, ඔබ මේ වෙලාවේ යම් ප්‍රශ්නයක් ඇති. ඔබ දෙවියන් වහන්සේගේ වචනය අසන විටත් ඔබ ජීවිතේ යන්නේ ලොකු අමාරුකමක වෙන්න ඇති. ස්වාමින් වහන්සේ එනම් ඔබට අද දවසේ කතා කරන්න උන්වහන්සේ කියනවා නුඹට විරුද්ධව සාදන කිසිම ආයුධයක්. ඒ ආයුධය වෙන්න පුළුවන් කටකතාවක්. ඒ ආයුධය වෙන්න පුළුවන් දෙවියන් වහන්සේගේ දරුවන්ට විනිශ්චයක්. ඒ ආයුධය වෙන්න පුළුවන් කේලමක්. ඒ ආයුධය වෙන්න පුළුවන් මුදල් ප්‍රශ්නයක්, පවුල් ප්‍රශ්නයක්, දරුවන්ගේ ප්‍රශ්නයක්. සමාජයෙන් එන්නා වූ එපා කිරීම රැකියාව තුළ වෙන්න පුළුවන්. මේ තමයි ඔබට සෑදෙන ආයුධ. යක්ෂයා ගෙනත් දාන පීඩාවන්. ඔබ මේක තේරුම් ගන්න. උන්වහන්සේ කියනවා මම සඵලවත් වෙන්න දෙන්නේ. මම ඔබව ඒකට හසු කරන්නේ කියලා. එහෙනම් ඔබ මේ පොරොන්දුව අල්ලගන්න. යෙසායා 54:17 කියලා තියෙන පොරොන්දුව අල්ලගන්න. ඔබේ ජීවිතය විනාශ කරන්න. විශේෂයෙන් තරුණ ජීවිත, තරුණ පවුල් විනාශ කරන්න යක්ෂයා මේ කාලේ හරිම කැමති. පුදුමාකාර වීරයක් දරනවා ඒකට. කිතුණු ජීවිතවලට ඇතුල් වෙලා, කිතුණු පවුල් වලට ඇතුල් වෙලා දෙවියන් වහන්සේ බොරු දෙවි කෙනෙක් නැහැ. නුඹලා මේ ස්ථානයේ හිටියට වැඩක් නැහැ. නුඹලා ඇදහුවට වැඩක් නැහැ කියලා සිතුවිලි දාලා යක්ෂයා මනුෂ්‍යව වටනවා. ඔබට ආයුධ හදන්න ඕනේ කඩුවක්, කෙනිස්සක්, පිස්තෝලයක්. මේවා වලින් එකපාර ගසපු ගමන් ඔබ මැරෙයි. නමුත් යක්ෂයා ගේන බාධාවන් එක්ක ඒ ගේන ආයුධ ඔබව ටික තමයි පීඩාවට ලක් කරන්නේ. එක ෂණයකින් නෙමෙයි. ඒ නිසා ඔබ ඉඩ දෙන්න එපා ඒ සිතුවිලි වලට. ඔබ ඒ දේට හසු වෙන්න එපා. ඔබ යාඥාවෙන් සිටින්න. මක් නිසාද ඔබ හැම වෙලේම හිතන්න ඔබ යම් කාරණාවකට මුහුණ දෙනකොට මට ඉදිරියේ පේන ලොකු ආශිර්වාදයක් දෙවියන් වහන්සේ තියලා තියෙනවා. ඒක දැම්මට පේන්නේ නැහැ. නමුත් ස්වාමින් වහන්සේ මේ උදෑස කියනවා ඔබට අනිවාර්යෙන් ඒක ලබා ගන්නට යනවා. ඒ දේ දෙවියන් වහන්සේ දෙන්න යනවා. මන්ද ඔබට පේන්නේ අනාගතය. ඔබට පේන්නේ හිත දවස. නමුත් සර්ව බලධාරී යේසුස් ක්‍රිස්තුස් වහන්සේට සියල්ල පේනවා. ඒ නිසා ඔබට විරුද්ධව කිසි දෙයකට නැගිටින්න බෑ. ඔබ ස්වාමින් වහන්සේ තුළ ආවරණය වෙලා ඉන්න නිසා පවුල. දෙවියන් වහන්සේව තදින් අල්ලගන්න. ජීවිතේ අපි වැටෙන හැම තැනකදීම හිතන්න එන පරීක්ෂාවලදී, පීඩාවලදී මම කියනවා ඔබ ඉන්නේ ලෝකේ. ඔබ වෙනත් ලෝකයක නෙමෙයි ඉන්නේ. ඔබ කිතුණෙක් වුණාට, ඔබ ක්‍රිස්තුස් වහන්සේව ඔබේ පෞද්ගලික ගැලුම් කොරඩට පිළිගත්තට ඔබ වෙනම තැනක නෙවෙයි ඉන්නේ. ඔබ ඉන්නේ ලෝකේ. නමුත් ස්වාමින් වහන්සේ කියනවා මම නුඹට ඒව සඵල වෙන්න දෙන්නේ නැහැ. ඔබ හැම වෙලේම හිතන්න මං වෙනුවෙන් කෙනෙක් සටන් කරනවා මේ වෙලාවේ. ඒ තමයි සර්බලධාරී තනන් වහන්සේ. මම වෙනුවෙන් යමක් කරනවා. මම මේ කාලය ටිකක් දරාගෙන යමු. ඔබේ විශ්වාසය, ඔබේ ඇදහිල්ල ස්වාමින් වහන්සේ බලන්නේ. ඒ නිසා ඔබට සාදන කිසිම ආයුධයක් සඵලවත් වෙන්නේ. ඒක වෙන්න පුළුවන් ඔබව වටන්න, ඔබේ නම කැත කරන්න, ඔබේ පෞල් ජීවිතය විනාශ කරන්න, ඔබේ ජීවිතවල තියෙනා වූ සියලු තැන් නැති කරන්න. නමුත් ස්වාමීන් වහන්සේම කරන්න දෙන්නේ නැහැ. උන්වහන්සේ අපිත් එක්ක ඉන්න දෙවියන් වහන්සේ, අපිට තියෙන දෙවියන් වහන්සේව විශ්වාස කරලා දෙවියන් වහන්සේත් එක්ක යන්න. මොන කුණාටු ආවත් දෙවියන් වහන්සේ ඔබව ගිලෙන්න දෙන්නේ නැහැ. ඒ විශ්වාස කරන්න. මං අදහන ඔබ අදහන දෙවියන් වහන්සේ ජීවමාන බැවින් තදින් අල්ලගන්න. දෙවියන්වහන්සේගේ වචනේ කියනවා උන්වහන්සේ යෙසායා පොතේම කියනවා 55 වෙනි පරිච්ඡේදයේ උන්වහන්සේ දුන්න පොරොන්දුවක් හිස්ව හැරියෙන්නේ නැහැ. ඒක සම්පූර්ණ කරලා තමයි ඒක ස්වාමින් වහන්සේ අපේ ජීවිතේ නිදහස් කරලා තමයි ඒ දේ පෙන්වන්නේ.
හලෙලුයා. මිනිස්සු වගේ නෙමෙයි. හොඳම යාළුවා වගේ නෙමෙයි. දෙවියන් වහන්සේ කියන්නේ දෙවියන් වහන්සේ. පවුල ඔබ උන්වහන්සේව දන්නවා. ඔබට ගොඩක් තැන්වල ජේසුස් වහන්සේව දැනিলা තියෙනවා. නමුත් පරීක්ෂාවන් එද්දි, පීඩාවන් එද්දි, කුණාටුවන් එද්දි ඔබට ඒවා අමතක වෙනවා. එසේ වේ යුතු නැහැ. ඔබ මතක තියාගන්න. එදා මට ජය දුන්න දෙවියන් වහන්සේ නම් අදත් මාත් එක්ක ඉන්නවා. මගේ සතුර මට විරුද්ධව මොන දේ කළත් මගේ තාත්තා මාත් එක්ක ඉන්නවා. මේ දේ විතරක් ඔබේ හදවතේ තදින් තබා ගන්න. එවිට ඔබට එන පීඩාවලදී, ප්‍රශ්නවලදී ඔබට ඉතා ලේසියෙන් ජය ගන්න බල උන්වහන්සේත් එක්ක සම්බන්ධතාවය තබා ගත්තොත්. හලෙලූයා. ඔබ ජයග්‍රාහක කිතුනේ. සුබ දවසක්. ජේසු පිටයි. ජේසු ජීවමානයි.